ආයු බොහෝ වේවා ඔබ සැම දෙනාටම. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ජ්‍යොතිෂීය වැඩසටහන 2025 ජූනි මාසයේ 8 ඉරිදා දවසේ පලාඵල. මේෂ ලග්නෙන් උපන්න ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබ කරන කිනු ව්‍යාපාර සාර්ථක වෙන දවසක්. ඒ වගේම ලැබීම් අතින් යහපත් වෙනවා. දන් දෙන්න පින් කරන්න ඔබ පෙළඹෙයි. ඉතින් ඔබගේ ගෘහ ජීවිතය සතුටින් සාමයෙන් ගත කරයි. ඔබගේ සිතුවිලි යහපත් වෙනවා. දන් දෙන්න පින් කරන්න ඔබ පෙළඹෙයි. ඒ වගේම ඔබ හැමදෙනා වෙනුවෙන්ම පෙනී සිටී. අද අන් අයට සංග්‍රහ කරන දවසක්. රසවත් ආහාර පාන වලින් ඔබ අන් අයට සංග්‍රහ කරයි. අද දවස ඔබට සතුට සැනසීම උදා වෙන දවසක්. තෙරුවන් සරණයි. වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබ සැලකිලිමත් වෙන්න ඕන දවසක්. මොකද අසනීප ඇති විය හැකියි. ඒ ගැන දැනුවත් වෙන්න. ඒ වගේම ඔබ රෝහලට යන දවසක්ද විය හැකියි. රෝහලට යන දවසක්ද විය හැකියි. ඒ වගේම කෙටි ගමන් හදිසි ගමන් ඇති විය හැකියි. ඔබ දැනුවත් වෙන්න හදිසි අනතුරු ඇති විය හැකියි. ඉතින් ඔබ අද කාර්ය බහුල වෙන දවසක්. කෙටි ගමන් දුර ගමන් හදිසි ගමන් ඇති විය හැකියි. අද දවස ඔබ කල්පනාවෙන් ගත කරන්න. මොකද අද දවසේ තරම් සුබ දවසක් නෙවෙයි ඔබට. තෙරුවන් සරණයි. මිථුන ලග්නයෙන් උපන්න ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට වාසනාවන්ත දවසක්. ලැබීම් අතින් ඉතා යහපත් වෙනවා. ඔබ කරන කිනු ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන දවසක්. ඒ වගේම ලැබීම් අතින් යහපත් වෙනවා. ඔබගේ දුව දරුවන් සම්බන්ධ සතුටු විය කරුණු යෙදී. ඔබ දරුවන්ට දැඩිව ආදරය දක්වන දවසක්. ඔවුන් කරන අධ්‍යාපන කටයුතු හොඳින් කරගන්න ඔවුන්ට පුළුවන්. ඒ වගේම ආදායම් සරු වෙන සුබ දවසක්. ධනයේ බලය ඔබ සොයා එයි. ඉතින් අද දවස ඔබට ගොඩක් සුබඵල උදා කරයි. තෙරුවන් සරණයි. කටක ලග්නයෙන් උපන්න ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට වාසනාවන්ත දවසක්. ඔබ යන යන තැන පිළිගැනීම් ගෞරවය ඇති කරයි. රසවත් ආහාර සූපාසු ඇති වෙන දවසක්. ඔබ කරන කෙටක රැසියා කටයුතු හොඳින් කරගන්න ඔබට පුළුවන්. ඉතින් අද ඔබගේ සිතුවිලි යහපත් වෙනවා. නිතරම දන් දෙන්න පින් කරන්න ඔබ පෙළඹෙනවා. ඉතින් ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න. අසනීප ඇති විය හැකියි. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. සිංහ ලග්නයෙන් උපන්න ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබ කාර්ය බහුල වෙන දවසක්. කෙටි ගමන් හදිසි ගමන් ඇති කරයි. අද සහෝදරයන්ගෙන් අසල්වාසීන්ගෙන් පවුලේ හැම දෙනාගෙම ඔබට උදව් උපකාර නොවඩු ලැබේ. අද වාසනාවන්ත දවසක්. ඔබගේ දුව දරුවන් සම්බන්ධව සතුටු විය හැකි කරුණු යෙදී. පවුල තුළ ඔබ ආදරණීය වේ. ඉතින් ආගමික කටයුතු වලට ඔබ සම්බන්ධ වෙන දවසක්. ඉතින් අද වියදම් ඉහළය. ඒ ගැනත් දැනුවත් වෙන්න. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. කන්‍යා ලග්නයෙන් උපන්න ඔබට උදව් අද දවස කොහොමද බලමු. ඔබට ධනයේ බලය ඔබ සොයා යන දවසක්. ඔබගේ වචනය අද ආකර්ෂණීය වේ. කතා බහ කරලා ඕනම ප්‍රශ්නයක් අද විසඳ ගන්න පුළුවන් දවසක්. ඉතින් ඔබගේ ගෘහ ජීවිතය සතුටින් සාමයෙන් ගත කරයි. රසවත් ආහාර සූපාසුව ඇති කරයි. ඔබට හදිසි ධන වාසනාව ලැබෙන දවසක්. ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද හදිසි අනතුරු ඇති විය හැකියි. ඒ ගැනත් ඔබ දැනුවත් වෙන්න. කොහොම වුණත් අද දවස ලැබීම් ඇති වාසනාවන්තම දවසක්. තෙරුවන් සරණයි. තුලා ලග්නයෙන් උපන්න ඔබට අද දවස කොහොමද බලමු. අද ඔබගේ සිතුවිලි ආදරණීය වෙනවා. අන් අයට උදව් කරන්න ඔබ පෙළඹෙයි. දාන ගෙදරකට යන පිරිතකට යන ඔබට හිතේ. ඒ වගේම ඔබ කරන කේන්ද්‍රක රැසියා සාර්ථකව හොඳින් කරගන්න ඔබට පුළුවන්. ඉතින් අද කාර්ය බහුල වෙන දවසක්. කෙටි ගමන් හදිසි ගමන් ඇති විය හැකියි. හැමෝගෙම සහෝදරයන්ගෙන් හැමෝගෙම අද ඔබට උදව් උපකාර නොවඩු ලැබේ. ඉතින් අද දවස ඔබ සතුටින් ඉන්න දවසක්. තෙරුවන් සරණයි. වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබට වියදම් ඉහළ යන දවසක්. රෝහලට යන දවසක්ද විය හැකියි. අසනීප කරදර ටිකක් ඇති විය හැකියි. ඒ ගැනත් දැනුවත් වෙන්න. ඉතින් ඔබ ආගමික කටයුතු වලට සම්බන්ධ වෙයි. පන්සලකට යන්න පිනක් දහමක් කරගන්න ඔබ පෙළඹෙන දවසක්. ඉතින් කොච්චර වියදම් වුණත් ලැබීම් ඉතා යහපත් වෙනවා. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. ධනු ලග්නයෙන් උපන්න ඔබට උදව් අද දවස කොහොමද බලමු. අද ඔබ කරන කෙනෙකුට සාර්ථක වෙන දවසක්. ධනයේ බලය ඔබ සොයා එයි. ඔබට හිත මිතුරන් හමු වෙයි. ඔවුන්ගෙන් උදව් උපකාර අඩුවක් නැතුව ඔබට ලැබේ. අද ඔබගේ වචනය ආකර්ෂණීය වේ. අද ඔබ කරන කෙන වැඩවලින් ප්‍රසිද්ධ විය හැකියි.
ඔබගේ දුව දරුවන්ටත් යහපත් වෙනවා. ඔවුන් කරන කටයුතු සාර්ථක වෙයි. අද ආදායම් සරු වෙන ලැබීම් ඇති වෙන සුබ දවසක්. ඉතින් ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද හදිසි අනතුරු ඇති වී හැකි නිසා. ඉතින් ඒ ගැන දැනුවත් වෙලා අද දවස ඔබට ගොඩක් සුවපල උදා කරයි. තෙරුවන් සරණයි. මකර ලග්නයෙන් උපන් ඔබට උදා වූ අද දවස කොහොමද බලමු. අද ඔබ කරන කෙනෙක් රැස්තාවල දියුණුවක් ඇති කරයි. අද හැම දිනත් එක්කම ඔබ හිනහ වෙලා කතා බහ කරලා වැඩ කරන දවසක්. ඔබගේ ගෘහ ජීවිතය සාමකාමී වේ. ඔබ ආදරණීය අම්ම කෙනෙක් වේ. හැමෝටම ඒ වගේම ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු හොඳින් කරගන්න ඔබට පුළුවන්. ඉතින් වියදම් ඉහිරෙන දවසක්. ඒ ගැනත් ඔබ දැනුවත් වෙන්න. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. කුම්භ ලග්නයෙන් උපන් ඔබට උදා වූ අද දවස කොහොමද බලමු. අද ඔබ ආගම දහමට නැඹුරු වෙන දවසක්. දන් දෙන්න පින් කරන්න ඔබ පෙළඹෙයි. ඒ වගේම ඔබට හදිසි ධන වාසනාව ලැබෙන දවසක්. උසස් ධර්ම ඥානය ඇති කරයි. මේ කාලේ ඔබ පන්සලට යන්න, පන්සලේ කැපී පෙනෙන්න, පින් දහම් වල නිරත වෙන්න ඔබට පුළුවන් වෙයි. ඒ වගේම හිත මිතුරන් හමු වෙන්න සතුරු අවස්ථාව උදා කරන දවසක්. කාර්ය බහුල වේ. ඇවිදලි අධික කරයි. කෙටි ගමන්, හදිසි ගමන් විය හැකියි. ඉතින් ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද හදිසි අසනීප ඇති විය හැකි නිසා. ඉතින් ඒ ගැනත් දැනුවත් වෙන්න. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. මීන ලග්නෙන් උපන්න ඔබට උදා වූ අද දවස කොහොමද බලමු. අද ඔබ සැලකිලිමත් වෙන්න ඕන දවසක්. මොකද හදිසි අනතුරු ඇති විය හැකි නිසා. අද දවස ඔබ පරිස්සමට ගත කරන්න. ඉතින් ඔබ කරන කෙනෙක් රැකියාවල දියුණුවක් අද ඇති කරයි. ධනෙ බලය ඔබ සොයා යන දවසක්. ඉතින් ඔබගේ දුව දරුවන්ටත් අද යහපත් දවසක්. රසවත් ආහාර ලැබෙන සුවපහසු ඇති කරන දවසක්. ඉතින් අද දවස ටිකක් පරිස්සමට ඔබ සතුටින් ගත කරන්න. තෙරුවන් සරණයි. ලග්න 12 ගැනම උදා වූ අද දවස ගැන මම ඔබට කෙටියෙන් පැවසුවා. ඉතින් ඒ අනුව සිතා බලා ඔබ වැඩ කරන්න. ඔබ සෑම දිනකටම උත්සන්න. සියලුම දෙවියන් කරන්නේ ආයි බොහෝ වේවා.